Hi guys, welcome to Map of Love YouTube channel. ඉතින් සතියක්ම වැඩ කරලා වීකෙන්ඩ් එකේ ලැබුණු නිවාඩුවේ අපි හිතුවා චුට්ටක් එළියට යන්න ඕන කියලා. දැන් අපිට සමයක ඉවර වෙලා ඕටම් එක පටන් අරගෙන තියෙන්නේ. දැන් එළිය පොඩ්ඩක් සීතලයිත් එක්ක අපි ඉතින් මේ බඩුත් පැක් කරගෙන දැන් යන්න හදන්නේ. ටිකක් හවස් වෙලා තමයි අපි එළියට ආවේ. ඉතින් අපි අද යන්න හදන්නේ පොඩි වැවක් වගේ ඒරියා එකක් ළඟට. ඉතින් අද අපි එන්ජොයි කරපු විදිහේ පොඩි වීඩියෝ ටිකක් තමයි මේ vlog එකකින් අපි අරගෙන ආවේ. අපි මේ දැන් යන්නේ බිඩ්රොන්කා එකට. ඉතින් පෝලන්ඩ් වල ගොඩක් අය බඩු ගන්න එන තැනක් තමයි බිඩ්රොන්කා කියන්නේ. මෙතන ගොඩක් අයට ලේසියි මොකද මේ ගොඩක් දේවල් එක තැනින් ගන්න පුළුවන්. කොවල? මේ පේනවනේ මේ දෙන්න හරිය උනන්දුවෙන් කරන වැඩේ. මම වතුරක් ගම හරියට. කොහෙන්ද? ඉතින් කට්ටිය බඩු ගන්න අතරේ මම පොඩ්ඩක් ඩිස්කවුන්ට් දාලා තිබ්බ පැත්තට ආවා. එතන ලස්සන කැන්ඩල් එකක් තිබ්බා මට ආස හිතුණ එකට. ඒ වගේම ලස්සන මග් එකකුත් තිබුණා. ඉතින් මම ඒක එකත් ගත්තා. අපිට ඕනේ බඩු ටිකක් අරගෙන අපි ආවා සෙල්ෆ් බිල් කරගන්න. මේක මෙහි තියෙන ලොකුම වාසියක්. මොකද අපේ කාලේ ගොඩක් ඉතුරු වෙනවා. කැෂේ එකේ පොලිමේ ලොකු වෙලාවක් ඉන්න ඕනේ නැහැ. අපිට බඩු ටික ස්කෑන් කරලා මේකෙන්ම පේ කරලා ගන්න පුළුවන්. අපිට ඕනේ බඩු ටිකත් අරගෙන අපි ආය යන්න පිටත් වුණා. ඉතින් අපිට යන්න ඕනේ තැනට යන්න තිබුණේ පොඩි කැලයක් වගේ මැදින්. ඉතින් හරිම ලස්සනයි මේ view එක. හරිම ලස්සන පාරකින් තමයි අපිට යන්න තිබුණේ. ඇත්තටම සතියක් වැඩ කරලා හරිම රිලැක්ස් වීකෙන්ඩ් එකේ වගේ තැනකට යන එක. දැන් තමයි අපි ප්ලෑන් කරගෙන ඉඳපු ප්ලේස් එකට ආවේ. මේ තමයි එන්ට්‍රන්ස් එක. අපි එතනට යද්දිත් එතනට තව කීප දෙනෙක් ඇවිත් හිටියා. මෙතන අපි යද්දි 100 කෙනෙක් මාළු බානවා. ඇත්තට මෙහි ගොඩක් අයගේ විනෝදාංශයක් තමයි මාළු බාන එක. මේ වැව වටේටම එක එක තැන් ඒගොල්ලන් වෙන් කරගෙන තියෙනවා. ඒගොල්ලන්ට මේ මාළු බාන්න ඒ දේවල් කරන්න. අපි ඉතින් මෙතන ඉන්න එක ඩිස්ටර්බ් වෙයි කියලා හිතලා මේ 100ට අපි හිතුවා වැව වටෙන් ගිහිල්ලා නිදහස් තැනක් හොයාගන්න ඕනි කියලා. වැව වටෙන් එද්දී අපිට ලස්සන ප්ලේස් එකක් හම්බුණා. එතන කවුරුත් හිටියේ නැහැ. ඉතින් අපි හිතුවා එතන හොඳයි කියලා. ඊට චාකොල්ලක තරම් එන්නේ. කිසාටද? නෑ චාකොල්ලයක් නේවන අතරින් අර බාබකි මැෂින් එක ගේන්න පුළුවන් බා. අර ඒක වීඩියෝ එකක් තියෙනවා.
මොනවද කරන්නේ? ඉන්නලා ගන්න යන්නේ. අනුෂ්කා යනවා. මේකේ මේ ලොකේෂන් එක මට කියන්න දෙන්න. ආයෙත් හවසෙද්දී ගොඩක් සීතලයි ඊළිය. ඉතින් අපි කෝකටත් කියලා ගිනිමැලයක් ගහන්න දර ටිකකුත් එකතු කරලා තියාගත්තා. අපි මේ ප්ලේස් එකට ආපු පළවෙනි වතාව. ඒක නිසා අපිට කලින් අයිඩියා එකක් තිබුණ නැහැ එහෙම ගිනිමැලයක් ගන්න ඕනේ එහෙම කියලා. ඉතින් අපි ඒ වෙලාවේ වටේ තිබ්බ දර ටිකක් හොයලා ගත්තා. මට නම් ඉතින් හොඳටම සීතලයි. ඔළුවේ ඉඳන් ෂෝල් එකකුත් දාගෙන ඉඳියේ. මේගොල්ලන් නම් ටිකක් වෙලා ඉඳලා සින්දුත් කිව්වා. මෙතන අපිට ගොඩාක් සද්ද කරන්නත් බෑ. මෙතන වටේයි මාළු බාන නිසා එයාලා කැමති නැහැ ලොකුවට සද්ද කරනවට. ටිකක් වෙලා ඉතින් එතනින් අශ්වය දෙන්නෙක් ගියා. ගෑනු ළමයි 3 දෙනෙක් තමයි ඒගොල්ලන් අරගෙන ගියේ. මෙහි ඉතින් ගොඩක් වෙලාවට අශ්වය දකින්න පුළුවන්. ඊට පස්සේ ටිකක් රෑවෙද්දී කලවර වැටෙද්දී අපි ගිනිමැලේ පත්තු කරන්න ගත්තා. දාර ටිකක් තෙත්ත නිසා අමාරු වුණා ටිකක් ගිනිමැලේ පත්තු කරගන්න නම්. කොහොම හරි කටින් පිඹල තමයි ගිනිමැලේ පත්තු කරගත්තේ. ඊට පස්සේ ටිකකින් තව යාළුවෝ දෙන්නෙකුත් ආවා අපේ. ඉතින් ඒගොල්ලොත් ඇවිල්ලා සින්දු කියලා පොඩ්ඩක් එන්ජොයි කරා. හැබැයි මම නම් මේ වෙලාවේ හිටියේ වාහනය ඇතුලේ. පොඩ්ඩක්වත් එළිය ඉන්න බෑ. හොඳටම සීතලයි. ලොකු දෙකක් පත්තු කරලා තියාගන්න පොඩි දැන් මේ වෙද්දී රෑ 9:00 වගේ වෙලා අපිට ඉතින් හොඳටම බඩගිනි. අපි එන්ට්‍රන්ස් එක ළඟ පොඩි හෝල් එකක් වගේ තිබුණා. ඒත් ඒ වෙලාවේ එතනට කට්ටියක් ඇවිත් ඉඳපු නිසා අපි මෙතන තිබ්බ බෙන්ච් එකේමයි කන්න ගත්තේ. මං ඉතින් වාහනේට එලා ඉඳලා දැන් නම් එළියට ආවා. ඉතින් කාලේ ඉවර වෙලා අපි එහෙමම ආවා. ඔය විදියට තමයි අපේ නිවාඩු දවස ගෙවුනේ. ඉස්සරහට තවත් මේ වගේ ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්. අපිව subscribe කරලා තියාගන්න. bye bye.